අයිබෝවන් ලොකු තාත්තා YouTube channel එකෙන් මම ඔයාලට අද ගෙන යන්නේ අර්සස් රෝගයට හොඳ බෙහෙතක්. ඒ කියන්නේ ඕනෑම කෙනෙකුට අර්සස් කියන රෝගේ තියෙනවා. අර්සස් කියන්නේ අපේ ආහාර මාර්ග පද්ධතියේ අවසාන කොටස. ඒ කියන්නේ අපේ තියෙන ගුද මාර්ගය කියලා ඒ සීමාවෙදී මිනිස්සුන්ට හැදෙනවා ගෙඩි මේ විශේෂයක්. ඒ ගෙඩි විශේෂයේ මෝරනවා පුපුරනවා ලේක පිට වෙනවා. ඊට පස්සේ පමණක් අයගේ ගෙඩි එනවා. ඒ වගේ අයට දිය යුතු හොඳම අත් බෙහෙතක්. මම මේ අත් බෙහෙතකට ගන්නේ ඒකට උමනා ගන්න දෙයක් තමයි කොහිල. අපේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ජනවහරි බස්වහරි තියෙනවා ඔයාලට අර්සස් නම් කන්න කොහිල කියලා. ඒ දේ තමයි මම මෙයාට දෙන්න හදන්නේ. කොහිල වලින් අපිට හදා ගන්න පුළුවන් ඉතාමත්ම සුළු අත් බෙහෙතක්. මේ අත් බෙහෙත තමයි මේ ටික අරගෙන මේ කොහිල කියන විශේෂ මම අරගෙන දැන් පොඩ්ඩක් මේක හොඳට හොදන්න ඕන. ඊට පස්සේ හොඳට අහින්න ඕන නැවත වාරයක් හොඳට හොදලා අර දූල් කියන එකක් තියෙන්නේ කෙඳි කියලා එකක් තියෙන්නේ. ඒ සියලුම දේවල් මේකේ රැඳිලා තියෙන්න ඕන. ඒ රැඳිලා තියෙන ටිකත් එක්ක අරගෙන මම ෂූටියට මේක ලියනවා. ලියලා එළඟ තෙල් මේස හැන්දකුත් මේ පැණි මේස හැන්දකුත් අපි ඒකට එකතු කරලා අමුයෙන් කනවා. අමුයෙන් කන්න තමයි මේක දෙන්නේ. හැබැයි මේක කරන්න ඕනම කෙනෙක්ගේ උදේ පාන්දර හිස් බඩට සාමාන්‍යයෙන් දින 7ක් වගේ කරගෙන යනකොට අර කියන විදිහට ආහාර මාර්ගය අපි හුඟක් වෙන කෙනෙකුට වෙලා තියෙන්නේ අපි කන ආහාර වර්ග විශේෂයෙන්ම බලමාළු අචාරු තක්කාලි මුරුංගා විශේෂයෙන් තව දෙයක් තියෙනවා ජූරියන් කියන්නේ අපි ජූරියන් කියන දේ අන්තිම නරක දෙයක් අපි ආහාරයට එකතු කරන එක. ඒකට හේතුව තමයි ඇඟේ හැදෙනවා ગેස්ට්‍රයිටිස් නැත්නම් මේ ආම වාතය. ඒ දේ හැදුනට පස්සේ අපේ බඩවැල් වල හැදෙන තුවාල. ඒ තුවාල විශේෂයට තමයි අවසාන තුවාල විශේෂ තමයි මේ හැදෙන්නේ. අපිට මේ අර්සස් කියන රෝගීන්ට කෙන්සි සහිත ආහාර තමයි වැඩිපුර දෙන්න කියන්නේ. විශේෂයෙන්ම කොහිල, කෙතෙල්මෝ ඒ වගේ කෙන්සි සහිත ආහාර. පුළුවන් තරම් කෙන්සි සහිත ආහාර දෙනකොට අපේ අර්සස් කියන ප්‍රමාණය අඩු වෙනවා. මම මේකෙන් අද හදනවා ඔයාලට බලා ගන්න පුළුවන්. අමුයම කොහිලා කන ක්‍රමයක් තමයි මේ තියෙන්නේ. ඕනම කෙනෙකුට උදේ පාන්දරට තමගේ රැකියාවට යන ලේස්ති වෙනකොට කොහිලාල කැල්ලක් ගෙනහලා එහෙම නැත්නම් කඩෙන් ගෙනහලා රැයට තියලා උදේට අරගෙන මම ලියලා කියලා මම මේක හදන ක්‍රමය දැන් ඔයාලට කියලා දෙනවා. මී පැණි මේස හැන්දයි එළඟ තෙල් එළඟ තෙල් මේස හැන්දයි ඒ ටික ඒ ටික අර මේ ලියලා ගන්න කොහිල වලට එකතු කරලා අපිට පුළුවන් ආහාර ගන්න. ඒ වගේ දින 7ක් එක දිගට කළොත් අපේ මේ අර්සස් කියන රෝගය ඉතාමත්ම ඉක්මනින් අපේ ඇඟෙන් තුරන් කරගන්න පුළුවන්. අපි මේක දැන් කරන්නේ කොහොමද කියලා බලමු. අපි බලමු දැන් මේ කොහිලලේ අමුයෙන් කන රටාව කොහොමද කියලා කරන්නේ කොහොමද කියලා. මේ අපි මෙන්න මේ විදිහට අපි කපනවා මේක. අපි කියන්නේ පොඩියට ලියා ගන්නවා කියලා. මේ විදිහ තමයි කූටි වෙන්නේ මේ වගේ ඉරි වදින විදිහට. අපි මේක මේ විදිහට කපනවා. මේ විදිහට කපලා ඊට පස්සේ අපි මේ වගේ ෂූට් වෙන්නේ මෙන්න මේ විදිහට. මොකද හේතුව අපිට මේක විකල කන්නයක් වෙන්න තියෙන්න ඕන. එහෙම නුනොත් වෙන්නේ අපි මේ කරන දේෙන් අපිට වැඩක් නැති වෙලා යනවා. මේ විදිහට මේ විදිහට තමයි මේක ලියාගන්නේ ෂූට් වෙන්න. මේ විදිහට ෂූට් වෙන්න ලියලා ඊට පස්සේ අනිත් එකතු කරන අනුපාන එකතු කරන හැටි මම කියලා දෙන්නම්. මෙන්න මේ විදිහට තමයි මම මේක මේ විදිහට තමයි කපාගෙන යන්නේ. මොකද හේතුව තමයි සිවුම් වෙන්න කපා ගන්න තරමට තමයි අපිට විකල කන්න පුළුවන්. මේක සාමාන්‍ය කිලෝ ගණන් කන්න ඕනේ. පොඩ්ඩක් ප්‍රමාණයක හදාගත්තා. ඔයාලා මේක දිගට කරනකොට ඔයාලට මේක ප්‍රමාණය ඔයාලටම හදා ගන්න පුළුවන් කොච්චර ප්‍රමාණයකට අපි මේක හැදුවන් ඇද්ද? කොච්චර ප්‍රමාණයක් අපිට කෑවට පස්සේ ඇද්ද? අපි මෙන්න මේ ටික ඒ විදිහට අපි කරලා බලමු. මෙන්න මෙහෙම ලියලා මොකද අපි කෙනෙකුට කන්න ප්‍රමාණයකට තමයි මේක හදා ගන්න ඕන. මේ විදිහට හදලා මේක හිස්පත්ට තමයි ඒ කියන්නේ හිස්පත් කියන්නේ අපි උදේට දෙකක් කන්න උබි. ඒ වෙලාවට තමයි අපි මේක ආහාරයට ගන්න ඕන. ඔයාලට බලා ගන්න පුළුවන් මේක මේ විදිහට තමයි කරන්නේ.
අපි දැන් බලමු මේකට මී පැණි එළඟි තෙල් ප්‍රමාණය එකතු කරන්න කොහොමද කියලා. මෙන්න මේ විදිහට මී පැණි ටිකක් එකතු කරනවා. මී පැණි මේස හැන්දක් ප්‍රමාණයක් මේකට එකතු කරනවා. මොන විදිහට මේකට එකතු කළා. ඊට පස්සේ අපි මේකට එළඟි තෙල් මේස හැන්දක් ප්‍රමාණයක් එකතු කර ගන්න ඕන. මේක ඉස්සෙල්ලා දිනුනේ මේ ටික මම පොඩ්ඩක් රත් කරලා ගත්තේ මොකද මේකට වක් කර ගන්න පුළුවන් වෙන විදිහට. ඒ විදිහට හරි ගස්ස ගත්තේ නැත්නම් ඔයාලට මේක ගන්න හුඟක් අපහසුයි. මෙන්න මේ විදිහට තමයි මේක ගන්නෙ. මේ විදිහට ගත්තට පස්සේ පළවෙනි වටේදී මේක කරනකොට ටිකක් එළඟි තෙල් අමුයෙන් කන හින්දා ටිකක් කැමරට ගන්න අපහසුයි. නමුත් මේක ටික දවසක් ගන්නකොට මේක එච්චර අමාරුවක් නෑ. මෙන්න මේ විදිහට තමයි මේක මෙන්න මේ විදිහට එකතු කරනවා අපි. මේ විදිහට තමයි කලවම් කරලා ගන්න ඕන. මේ විදිහට කලවම් කරලා අරගෙන අපිට පුළුවන් අර්සස් තියෙන ඒ කියන්නේ ඕනම කෙනෙකුට අපේ ඕනම මිනිස්සෙකුට ඕනම සතෙකුට මේ අර්සස් කියන රෝගේ දැනට හොයාගෙන තියෙන්නේ වෛද්‍ය ඒ කියන්නේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමෙන්ද හොයාගෙන තියෙනවා කියන්නේ ගේ කුරුල්ලා කියන සතාට විතරලු අර්සස් කියන රෝගේ නැත්තේ. අපි හැම කෙනාටම මේ අර්සස් කියන රෝගේ තියෙනවා. ඒක නිසා අපිට මේක පුළුවන් මේ ටික ඉස්පර කාලා පෙන්නන්න. ඒ කියන්නේ අපිට කන්න පුළුවන්. මේ හදාගත්ත බෙහෙත කොහොමද අපි පාවිච්චි කරන්න කියලා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට මම ඒ කියන්නේ මේ වගේ අරගෙන මම මේක දූල ගතිය තියෙන හින්දා දූලෙන් මේ වගේ කඩාගත්තා. කඩාගෙන අපිට පුළුවන් මේවා මෙන්න මේ විදිහට ආහාරයට ගන්න. ඔව් මෙන්න මේ විදිහට තමයි අපි මේ අත් බෙහෙතක් මේ ෂූටිම අත් බෙහෙතක්. මේ අත් බෙහෙත හදාගන්න විදිහ තමයි මම ඔයාලට කියලා දුන්නේ. මම ආහාරයට අරගෙන මේක මම මේ විදිහට ආහාරයට අරගෙන ඔයාලට පෙන්නුවා. දැන් මේක බය වෙන්න දෙයක් නැහැ. ඕනම කෙනෙකුට කන්න පුළුවන්. ඒක හින්දා අපි මේ විදිහට ඉදිරියට තව අර්ශ සම්බන්ධව තියෙන රෝග අණු ඒ කියන්නේ අපි දැන් අර්ශ සම්බන්ධව තියෙනවා නම් තවත් අත් බෙහෙතක් ඒ අත් බෙහෙතකුත් මම ඔයාලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්. මේ වගේ අත් බෙහෙත් වලින් මම නැවත ඒ කියන්නේ තවත් වීඩියෝ වලින් මම ඔයාලට හම්බෙන්න. අනිත් දේ තමයි මම මේ කරන බෙහෙත් වලින් ඔයාලගේ යම්කිසි අදහසක් තියෙන මේක හරිද වැරදිද හොඳද නරකද කියලා ඔයාලා මට කමෙන්ට් එකක් දාලා සහයෝගය ලබා දෙන්න. ඔයාලට සුබ දවසක්.